මාලනී ෆොන්සේකා 1947 අප්‍රේල් 30 උපන් මැය 1969 තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. මානෙල් වානගුරු 1951 ඔක්තෝබර් 18 වෙනිදා උපන් මැය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1958 වර්ෂයේ. මැණිකේ අත්තනායක 1947 අගෝස්තු 23 වෙනිදා උපන් මැය 1976 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ස්වර්ණා මල්ලවාරච්චි 1948 අගෝස්තු 1 වෙනිදා උපන් මැය 1966 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. නදිකා ගුණසේකර 1958 මැයි 13 වෙනිදා උපන් මැය 1980 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ගීතා කුමාරසිංහ 1955 ජූලි 5 වෙනිදා උපන් මැය 1975 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. ඩිලානි අබේවර්ධන 1969 ඔක්තෝබර් 29 වෙනිදා උපන් මැය 1992 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. දමයන්ති ෆොන්සේකා 1960 අගෝස්තු 25 වෙනිදා උපන් මැය 1979 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. දිල්හානි එකනායක 1970 මාර්තු 4 වෙනිදා උපන් මැය 1990 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. සබිතා පෙරේරා 1962 දෙසැම්බර් 1 වෙනිදා උපන් මැය 1967 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. නිල්මිනි තෙන්නකෝන් 1965 ජනවාරි 23 වෙනිදා උපන් මැය 1987 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. රෝසි සේනානායක 1958 ජනවාරි 5 වෙනිදා උපන් මැය 1980 වර්ෂයේදී මිස් ශ්‍රී ලංකා බවට පත් වෙනවා. ඒ වගේම 1981 මිස් ඒෂියා පැසිෆික් ඉන්ටර්නැෂනල් කිරුළ දිනා ගන්නත් සමත් වෙනවා. ඒ වගේම 1984 දී ලෝක විවාහක රූරජින බවටත් ඇය පත් වෙනවා. ඉතින් ඒ අතරතුර චිත්‍රපට සුළු ප්‍රමාණයකටත් ඇය සිය රංගන දායකත්වය සපයනවා. ශ්‍රියානි අමරසේන 1944 ජුනි 14 වෙනිදා උපන් මැය 1961 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. අනුජා වීරසිංහ 1955 ජනවාරි 21 වෙනිදා උපන් මැය 1987 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. යශෝදා විමලධර්ම 1970 ඔක්තෝබර් 28 වෙනිදා උපන් මැය 1993 දී තමයි රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ. වීනා ජයකොඩි 1952 නොවැම්බර් 27 වෙනිදා උපන් මැය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1968 වර්ෂයේදී. නීටා ප්‍රනාන්දු 1947 සැප්තැම්බර් 5 වෙනිදා උපන් මැය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1965 වර්ෂයේ. මැණික් ගුරුකුල සූරිය 1957 ඔක්තෝබර් 22 වෙනිදා උපන් මැය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1973 වර්ෂයේ. සංගීතා වීරරත්න 1973 දෙසැම්බර් 13 වෙනිදා උපන් මැය රංගන ක්ෂේත්‍රයට පිවිසෙන්නේ 1991 වර්ෂයේදී.